ආයුබෝවන් අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ මාතෘකාව ඔයාලා දකින්න ඇති thumbnail එකේ තියෙනවා මේ ඉතාලියේ ලබන මාසේ අලුතෙන් කොළ නීතියක් එනවද කියන එක ගැන. ඒ වගේම කොළ නැතිව ඉන්න තරුණ අයට ප්‍රංශයට ගිහිල්ලා කොළයක් හදාගන්නේ කොහොමද කියන එකත් ගැනත් කියනවා. ඒ වගේම ඊට ඉස්සෙල්ලා මට කියන්න හිතුණා මේ ගොඩක් අය මේ දවස්වල ගුවන් යානා වලින් එහෙට මෙහෙට යනවා. පැය 7-8 ලොකු ට්‍රිප් යනවා. සමහර අය ඇමරිකාවට යනවා, සමහර අය ලංකාවට යනවා, ගොඩක් වෙනත් රටවල වලටත් යනවා. ඉතින් ඔහොම යද්දී මේ ඔයාලට කම්මැලිනේ. ඔයාලගේ මේ සීට් එක ඉස්සරහා ඔය දැන් මම පෙන්නන්නේ තියෙනවනේ මේ ඩිස්ප්ලේ එකේ ටීවී එකක් තියෙනවනේ. ඉතින් මේ ටීවී එකෙන් ඔයාලට පුළුවන් කාන්සියට පැය 2-3ක් ඔය යන වෙලාවට සිංහල චිත්‍රපටි බලන්න. ඉතින් හරි ලේසි ඒක සිංහල චිත්‍රපටි බලන එක. මම මේ කරන විදිහට ඔයාලා පොඩ්ඩක් බලන්න. ඒකේ සෙටින් එකට යන්න තියෙන්නේ මේ කොන් කරගෙන සෙටින් එකට ගිහිල්ලා ඒකේ එන්ටර්ටේන්මන්ට් කියන එක සිලෙක්ට් කරලා ඊට පස්සේ එතන තියෙනවා මේ හොලිවුඩ්, ආසියා, එක යුරෝප් එහෙම කියලා මේ මොන රටවල වලද ෆිල්ම් දෝලන කියලා අහලා තියෙනවා. ඒකේ ආසියා එක සිලෙක්ට් කරන්න. ආසියා එක සිලෙක්ට් කරුවට පස්සේ එතන ආසියාවේ රටවල වල තියෙන ෆිල්ම් ටික පෙන්නනවා. එතන ශ්‍රී ලංකා සිංහල කියලා ෆිල්ම් පෙන්නනවා. එතන සිංහල කියලාම පේනවා එතන. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එතනින් කැමති සිංහල චිත්‍රපටියක් තෝරගෙන ඔයාලට ඒ චිත්‍රපටි බලන්න පුළුවන් දිගටම. මමත් දෙද්දි චිත්‍රපටිය දෙකක්ද කොහෙද බැලුවා. ඒ වගේම සිංහල සින්දු අහන්න පුළුවන්. මේ ගොඩක් වැඩ මේකෙන් කරන්න පුළුවන්. ගොඩක් අය සමහර අය දන්නේ නැහැ ඔය නිකන් නොතේරෙන භාෂාවක මොකක් හරි චිත්‍රපටියක් බලන එකයි කරන්නේ. මේකේ එහෙම නෙමෙයි, තමුන්ට ඕන කරන සිංහල චිත්‍රපටියක් ලේසියෙන්ම බලන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මම ඔයාලට කියන්න ඕන. දැන් අපි යන් මාතෘකාවට. මාතෘකාව මේකයි. ආයුබෝවන්. කතාවක් තියෙනවා සල්ලි නැති ජීවිතයට වඩා ණය නැති ජීවිතේ වටිනවා කියලා. ඉතින් ඒ කෙසේ වෙතත් අද කියන්න හැදුවේ මේ දවස්වල තියෙනවා ලොකුම රාවයක් ඉතාලිය පුරාම සහ මේ සයිප්‍රස්සේ ඒ වගේම රුමේනියාවේ ඉතාලියේ ලබන මාසේ ඉතාලිය ඇතුලේ ඉන්න අයට කොළ නැතුව ඉන්න අයට කොළ දෙනවා කියලා. වීසා නීතියක් අලුතෙන් එනවා කියලා. බොහෝ අය ඉතාලිය ඇතුලේ ඉන්න අයත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දැන් මේ ලබන මාසේ අලුතෙන් අපිට කොළ දෙනවනේ. ඉතින් අපිට දැන් කොළේ ගන්න පුළුවන් වගේ නිකන් తాවකාලික නිකන් සැනසීමකින් වගේ චූන් එකකින් ඉන්නවා. මේ බොහෝ දෙනෙක් අපිටත් මැසේජ් කරලා WhatsApp එකට සයිප්‍රස් වලින් කාර්යය ගොඩාක් මහනවා. මේ කොළ නීතියක් එනවා නේද? අපිත් ඉන්නේ කොළේට දාගන්න මෙහෙමයි කියලා ඉවරලා මේ නාපෝලි කාර්යය මේ දවස්වල ලොකුවට යනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ කොළ නීතියක් එන්න තියා මේ හිතලවත් නැහැ. ඒ කියන්නේ කොළ නීතියක් මේ දැන් පවතින රජයේ තියෙනකන් නම් ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා කොළ නීතියක් එනවා කියලා. ඒක නිකන් මේ හීනයක්ම විතරයි. මොකද දැන් ඉතාලියේ බොහෝ නීති දැන් වෙනස් කරලා තියෙනවා. ලේසියෙන්ම පුරවැසි භාවය ගන්න පුළුවන්කම තිබුණා නීතිත් දැන් වෙනස් කරලා තියෙනවා. ඉතාලි ජාතිකයන්ට පවා වෙනින් රටවල් වල ඉපදුන ඉතාලියේ පුරවැසි භාවය ගන්න එකත් ඉතාලි ජාතිකයන්ටත් අමාරු කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතාලියේ ජාතිකයෝ නමුත් පිටරට පරම්පරා ගානක් ඉඳලා ජීවත් වෙලා ඒ ඉපදුන අයට පරම්පරාවෙන් ඉතාලියාටත් මේ පුරවැසි භාවය ගන්න එක ටිකක් අමාරු කරලා තියෙන ඉස්සරට වැඩිය. ඉතින් ඒකෙන්ද පිටරට අය ගැන ඉෂ්ටනේරි ගැන ඉතින් මොන කතාවද? දැන් අලුතෙන්ම මේ රජය දැන් එයාලා අලුතෙන්ම කෙටුම්පත් කරගෙන යනවා කියලා ආරංචියක් එනවා. ඉතාලියේ දැනට ජීවත් වෙන ඉතාලියට බරක් වෙලා තියෙන. දැනට ඉතාලිය රටට බරක් වෙලා තියෙන සියලුම විදේශිකයන්ව රටින් පිටමං කරන්න අලුත් නීති දැන් එයාලා සම්පාදනය කරමින් යනවා කියලා තමයි දැනට තියෙන ආරංචිය හැටියට තියෙන්නේ. ඉතින් ඒක නිසා අලුතෙන් මේ කොළ දෙනවා කියන එක නම් ඒක කොටින්ම වෙන්න බෑ. ඒක වෙන්නෙත් නැති දෙයක් මේ රජයේ තියෙනකම්. මොකද මේ රජය පත්ුනේම ඉතාලියේ නිත්‍යානුකූල නොවන ඉන්න අයව ඒ තමුන්ගේ මව් රටවලට අරිනවා කියලා. ඇත්තටම දැන් ඒක
ඉතාලියේ විතරක් නෙමෙයි මුළු යුරෝපේ ගොඩක් රටවල් වල හරිනවා. එංගලන්තේ දැන් බොහොම නිතිතද කරලා තියෙන්නේ. ඇමරිකාවේ දැනටවත් බොහෝ දෙනෙක් පිටමං කරලා තියෙන්නේ. ඉතින් එහෙමයි කියලා ඉවරලා යුරෝපෙට එන්න බැරුව නෙමෙයි. එහෙම එන්න බැරුවවත් ඇවිල්ලා ජුප්පුවා ගන්න බැරිවවත් නෙමෙයි. ඕන තරම් ඉතාලියට සානිකුත් යුරෝප රටවල් වලට ඕන තරම් කට්ටිය එනවා ඇවිල්ලි ඉවරලා රිපූජි දාලා හෝ වෙනත් ක්‍රම වලින් ජොබ් කරනවා. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව තමුන්ගේ දෙමාපියන්ට තමුන්ගේ මව් රටට සල්ලි අරිනවා. ඒ හැම ඉතින් මෙහෙමයි මම මෙහෙම කිව්වා කියලා ඔයාලා මේ යුරෝපෙට හරි ඉතාලියට හරි ප්‍රංශයට හරි ජර්මනියට හරි කොහෙට හරි එන්න ඕනේ නම් එන්න නැතුව ඉන්න එපා. ආපු අය කොහොම හරි ගේමක් ගන්නවා. වැඩ දන්න මිනිහා කොහොම හරි ගේමක් ගන්නවා. මොන නීති තිබුණත් මොනවා තිබුණත් වැඩේ කරනවා කරගන්න එක්කෙනා. ඒ වගේම මේ කිසිම කොලයක් නැතුව හෝ රිපූජි දාලා යුරෝපයේ ඕන රටකට වෙලා අනාථ වෙලා කවුරු හරි ඉන්නවා නම් එයාලට කොල හදා ගන්න ක්‍රමයක් තියෙනවා. එයාලට ලේසිම ක්‍රමය තමයි තරුණ අයට තරුණ තරුණියන්ට ප්‍රංශ හමුදාවට ගන්නවා. ඔයාලට තියෙන්නේ යුරෝපේ ඉන්නවා නම් ප්‍රංශයට යන්න පුළුවන් නේ. ප්‍රංශයට ගිහිල්ලා ඉවරලා ප්‍රංශ හමුදාවට බැඳෙන්න ඩොකියුමන්ට් ඕනේ නැහැ. එයාලා ඩොකියුමන්ට් හදනවා. ඔයාලගේ ඩොකියුමන්ට් ඔක්කොම හදලා තමයි ප්‍රංශ හමුදාවට ගන්නෙ. ඉතින් කොලයක් හදා ගන්න තියෙන ලේසිම ක්‍රමය ඒක. අවුරුදු 5කින් අස් වෙන්නත් පුළුවන්. මුල් අවුරුද්දේ ඉඳලම මුල් මාසේ ඉඳලම යූරෝ 1500ක බඩියක් දෙනවා. අවුරුද්දකට පස්සේ යූරෝ 2500ක බඩියක් දෙනවා. අනිත් සියලුම පාසුකම් දෙනවා. ලංකාවට යන්න එන්න පුළුවන්. මේ වෙලාවේ යුද්ධත් මොනවත් නැහැ. ඉතින් ප්‍රංශ හමුදාවට බැඳිලා කොලේ හදාගන්න එක වීසා හදාගන්න එක යුරෝපයේ වීසා නැතුව ඉන්න අයට මම හිතනවා ගොඩක් ස්ථානෝචිත වැඩක් කියලා. ඒක ඉතින් ගොඩක් හොඳයි. ඔයාලා පුළුවන් නම් එහෙම ධෛර්යය තියෙන කෙනෙක් ඉන්නවා නම් ප්‍රංශයට ගිහිල්ලා ඉවරලා හෝ දැනට ප්‍රංශේ ඉන්න අයට හරි පුළුවන් ඒ හදාගන්න. මම දැක්ක රුමේනියාවේ ඒවා කරලා දෙන ප්‍රංශයට ඒවා කරලා දෙන අයත් ඉන්නවා. ප්‍රංශයට ගියොත් ඒ කාගෙටවත් සල්ලි දෙන්න ඕනේ නැහැ. රුමේනියාවේ ඉන්න අයට නම් සල්ලි දීලානේ කරගන්න ඕනේ. ප්‍රංශයට ගියාට පස්සේ කාටවත් සල්ලි දෙන්න ඕනේ නැහැ. තමුන්ටම ඒවා ඔක්කොම කරගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම.